සුබ දවසක් හැමෝටම. ඔයාලව ආදරෙන් පිළිගන්නවා. අදත් මං ඔයාලට රීඩින් එකක් අරන් ආවා. ඒ මොකක් ගැනද දන්නවද? මේ මොහොතේදී ආර්කේන්ජල් මයිකල්ගෙන් ඔයාට ලැබෙන පණිවිඩ මොනවද කියන එක ගැන. මං ඔයාට මේ වීඩියෝවෙන් පණිවිඩ 3ක් ගැන කියනවා. හරි. එහෙනම් අපි වෙනදා වගේම පටන් ගමු. කරන්න තියෙන්නේ මේ තියෙන පින්තූර තුනෙන් ඔයාගේ හිත වැඩිපුරම ඇදිලා යන පින්තූරේ තෝරාගෙන ඔයාට අදාළ රීඩින් එක බලන්න විතරයි. හරි. එහෙනම් අපි පටන් ගමු. මේ පළවෙනි පින්තූරේ තෝරගත්ත ඔයාව ආදරෙන් පිළිගන්නවා. අපි බලමු මොනවද ඔයාට මයිකල් දේවදූතයා කියන පණිවිඩ කියලා. මුලින්ම එයා කියනවා ඔයා කවුරු හරි කෙනෙක් ගැන හිතන් ඉන්නවනම් ඒ කෙනාව විශ්වාස කරන්න පුළුවන්. විශ්වාසවන්ත කෙනෙක් කියලා කියනවා. ඔයාගේ හිතේ ඉන්න මේ පුද්ගලයා ප්‍රේමවන්තයෙක් හෝ ප්‍රේමවන්තියක් එහෙමත් නැත්නම් බිස්නස් හවුල්කරුවෙක් මිතුරෙක් හෝ මිතුරියක් විවාහ සහකරුවෝ සහකාරිය වගේ ඕනෑම කෙනෙක් වෙන්න පුළුවන්. මයිකල් දේවදූතයා මේ වෙලාවේ කියන්නේ එයාව විශ්වාස කරන්න පුළුවන් කියන එක ගැනයි. දෙවෙනි පණිවිඩය තමයි ඔයාගේ ආදරවන්තයා හෝ ආදරවන්තිය හරිම ආරක්ෂාකාරීව මේ මොහොතේ ඉන්නවා කියන එක. ඔයාලා මේ මොහොතියම අවදානම් අවස්ථාවක ඉන්නවා නම් ඔයාලා දැන් ආරක්ෂිතයි කියන පණිවිඩයත් මේ මොහොතේ කියනවා. ඒ වගේම තුන්වෙනි පණිවිඩය හැටියට දෙන්නේ විශ්වාස කරන්න. විශ්වාසයෙන් ඉන්න කියන පණිවිඩෙම තමයි. හරියටම බැලුවොත් මේ රීඩින් එකෙන් මයිකල් දේවදූතයා ඔයාට දීපු ප්‍රධාන පණිවිඩය තමයි විශ්වාසයෙන් ඉන්න. විශ්වාස කරන්න කියන පණිවිඩය. මේ පින්තූරේ තෝරගත්ත ඔයාව ආදරෙන් පිළිගන්නවා. අපි බලමු මොනවද ඔයාට මයිකල් දේවදූතයා කියන පණිවිඩ කියලා. මුලින්ම එයා කියනවා ඔයාගේ ඉෂ්ට දෙවියෙක් හැටියට මේ වෙලාවේ මයිකල් දේවදූතයා ඉන්නවා කියලා. ඒ නිසා ඔයා විශ්වාසයෙන් ඔයාට අවශ්‍ය උදව් උපකාර මයිකල් දේවදූතයාගෙන් ඉල්ලන්න. ඔයාගේ හිතේ තියෙන දුක කනගාටුව එයාට කියන්න. ඔයාට පිහිට වෙන්න කියලා ඔයා ඉල්ලා සිටින්න. අනිවාර්යෙන් මයිකල් දේවදූතයා ඔයාට උදව් කරනවා. ඒ වගේම එම දේවදූතයා ඔයාට කියන අවසාන පණිවිඩය තමයි ඔයා දැන් ඉන්නේ හරි පාරේ කියන දේ. ඔයා යන ගමන හරි සාර්ථකයි කියන දේ තමයි එයා කියන්නේ. ඒ නිසා ඔයා කරන දේවල් මේ වෙලාවේ විශ්වාසයෙන් ඒ විදිහටම ඉදිරියට කරගෙන යන්න. මේ පින්තූරේ තෝරගත් ඔයාව ආදරෙන් පිළිගන්නවා. අපි බලමු මොනවද ඔයාට මයිකල් දේවදූතයා දෙන පණිවිඩ කියලා. ඔයාටත් මුලින්ම එයා කියන්නේ මේ වෙලාවේදී ඔයා කරන කියන දේවල් ගැන හොඳ විශ්වාසයෙන් ඉන්න කියලායි. ඔයා කරන දේවල් සාර්ථක වෙයිද නැද්ද කියන අවිශ්වාසයෙන් තොර වෙලා මං කරන යහපත් දේවල් සාර්ථක වෙනවා කියන විශ්වාසයෙන් ඉන්න කියලායි මයිකල් දේවදූතයා ඔයාට මුලින්ම කියන්නේ. දෙවෙනියට මයිකල් දේවදූතයා ඔයාට කියන පණිවිඩය තමයි ඔයාගේ හීනවලට යන්න අවධානය දෙන්න කියන දේ. ඒ කියන්නේ වෙනත් කාලේ නාස්ති වෙන දේවල් කරන්නේ නැතුව හරි අවබෝධයෙන් ඔයාගේ හීන හැබෑ කරගන්න කියන දේ එයා මේ වෙලාවේ ඔයාට කියන්නේ. ඒ වගේම මයිකල් දේවදූතයා කියන තවත් පණිවිඩයක් තමයි ඔයා කාට හරි මේ වෙලාවේ ආදරය කරනවා නම් ඒක සදාකාලික ආදරයක් වෙනවා කියන දේ. ඒ කෙනා ඔයාට හිමි වුණත් නැතත් දැනට ඔයත් එක්ක ඉන්න කෙනෙක් වුණත් ඔයාගේ හිතේ ඒ කෙනා වෙනුවෙන් ගොඩනැගෙන ආදරය ඔයාගේ හිතේ සදාකාලික ආදරයක් වෙලා තියෙනවා කියන දේත් එයා කියනවා.